මම Facebook account එක හැදුවේ 2008. ඔයාලා ඉස්පිරිතාලෙන් එක්කනේ එනවා මං හිතන්නේ 2008. අපි Facebook හදනකොට ඔයාලා ඉපදිලා මාසෙයි 2යි අවුරුද්දයි සමහර විට. අවුරුද්දක්වත් නැද්ද? 2008 නේද ඔයාලා? අයියෝ අපි ලයික් කමෙන්ට් දානකොට ඔයාලා අඬනවා කිරිල්ලිල්. ඔය අම්මලා උයන වෙලාව තියෙන්නේ. මරු ටයිම් එක. නියම ටයිම් එක ඈ. පොඩ්ඩක් සෙට් වෙලා බලන්නකෝ අම්මත් එක්ක. උයන වෙලාවෙ එක්ක උයන එකට උදව් කරන්න, එක්ක ළඟ ඉඳගෙන මොන හරි වෙච්ච දෙයක් කියන්න. අම්මලගේ ජෙන් එක දැන් මෙහෙම හිතන්නත් එපා. ඔයාලා හිතන්න එපා මේ අපේ ඔයාලයි ලොකු ජෙනරේෂන් ගැප් එකක් තියෙනවා කියලා. එහෙම නෑ. එහෙම නෑ. ඔයාලා ඩිවයිස් එකකට ඔයාලව හසුරවන්න දෙන්න එපා. ඔයාලා විසින් ඌමනා වෙලාවට ඒක පාවිච්චි කරන්න. ඔයාලා ඩිවයිස් එකක ගොදුරක් වෙන්න එපා. පැහැදිලිද? ඔයාලට පුළුවන් නම් ෆෝන් එක අතහැරලා ඉන්න අවශ්‍යතාවවලදී හැර. ළමයි මට මෙතන ඉඳන් එලාගෙන තියාගත්ත හැකි Apple phone. නමුත් මම පන්තියට යනකොටත් ගේන්නේ නැහැ. හරිද? මම කිව්වේ Facebook account එක හැදුවේ 2008. මට මගේ නමින් ස්ටාෆ් එකක් ඉන්නවා දිනේෂ් පුතුගල මීඩියම් ටීම් කියලා. DM Entertainment Private Limited කියලා ලිමිටඩ් එකක් තියෙනවා මට මේ කම්පැනි එකක්. ඔයාලා දන්නේ නැති වුණාට. ජීවීන් අතර පවතින සත්‍ය බන්ධුතා පදනම් කරගෙන ඇත්තම නෑකම් සත්‍ය බන්ධුතා පදනම් කරගෙන ජීවීන් කාණ්ඩ කිරීමයි ජීවීන් අතර පවතින සත්‍ය බන්ධුතා පදනම් කරගෙන ජීවීන් කාණ්ඩ කිරීමයි ජීවීන් කාණ්ඩ කිරීමයි ඊළඟ ඩොට් එක රයිට් ටක් ගාලා වතුර ටිකක් බොන්න වල්පල් ටික කතා කරන්න විනාඩියක් දෙනවා. රයිට් ආගන්න. දැන් ඔයාලගේ පාඩම් මතක තියාගන්න එකටයි පාඩම් හරියට වැඩ කරන එකටයි ෆෝකස් නැති ප්‍රශ්නටයි උත්තරයක් මම වෙලාවක දෙන්නම්. එතකම් පොඩ්ඩක් මේකත් ඔළුවේ තියාගන්න. ඔයාලගේ ජෙනරේෂන් එකයි මිරින් එහාට එන ඒවයි ස්මාර්ට් ඩිවයිසස් වල හිර වෙලා කියන එක මතක තියාගන්න. චීනේ දැන් ඒකට සොලියුෂන් එක විදියට සාමාන්‍ය පොඩි ළමයි අතට ඔයාලා නම් පොඩි ළමයි නෙමෙයි දැන් නමුත් ඒ කැටගරිය ඔයාලගේ ඒකේ වින් වින ලයින් එකේ නේ තියෙන්නේ. අතට ස්මාර්ට් ඩිවයිසස් දෙන එක තහනම් කරන තැනට ආවා. මේ චීන කියලා කියන්නේ දියුණු නැති රටක්ද? ඒතර අපි හිතන්න ඕනේ අපි මාර දියුණුයි කියලා. අපිට ටෙක්නොලොජි එක කියලා කියන්නේ වඳුරට දැලිපිහිය වගේ එකක්. අපි වගේ ඇටිටියුඩ්ස් හැදිලා නැති රටවල් වලට ටෙක්නොලොජි එක කියලා කියන්නේ වඳුරට දැලිපිහිය වුණා වගේ එකක්.
අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ රිස්ක් එක කියලා. ඒ නිසා ඔයාලා ඔන්ලයින් පන්තියක් හරි කමන්නේ ඉවර වෙච්ච ගමන් එතනින් එහා වෙන මොකුත් ඔය කෙහෙල් මල් වල බලන්න එපා. එළියට යන්න බලන්න වටපිට බලන්න ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න. හොඳම තැන තමයි ඔය අම්මලා උයන වෙලාව තියෙන්නේ. මරු ටයිම් එක. නියම ටයිම් එක පොඩ්ඩක් සෙට් වෙලා බලන්නකෝ අම්මත් එක්ක. උයන වෙලාවෙ එක්ක උයන එකට උදව් කරන්න, එක්ක ළඟ ඉඳගෙන මොන හරි වෙච්ච දෙයක් කියන්න. අම්මලගේ ජෙන් එක දැන් මෙහෙම හිතන්නත් එපා. ඔයාලා හිතන්න එපා මේ අපේ ඔයාලයි ලොකු ජෙනරේෂන් ගැප් එකක් තියෙනවා කියලා. එහෙම නෑ. එහෙම නෑ. ඔයාලට මේ හිතෙනවද? එහෙම නෑ. ඇයි? ඔයාලට හිතෙන්නේ නිකන් අපි මේවා දන්නේ අරගෙන මේ කියලා. මම Facebook account එක හදුවේ 2008. ඔයාලා ඉස්පිරිතාලෙන් එක්කනේ එනවා මං හිතන්නේ. අපි Facebook හදනකොට ඔයාලා ඉපදිලා මාසෙයි 2යි අවුරුද්දයි සමහර විට. අවුරුද්දක්වත් නැද්ද? 2008 නේද ඔයාලා? අයියෝ අපි ලයික් කමෙන්ට් දානකොට ඔයාලා අඬනවා කිරිල්ලිල්. යාළුවයි අපි කොච්චර අප්ඩේට්ද එතකොට එදා ඉඳන් අද වෙනකන්. අපිට සිහි බුද්ධිය තිබ්බනේ වයස්වලදී. අපි ඔයාලා අපිව එතෙන්ට දාන්න එපා. හැබැයි එකක් ඔයාලට අපේ වෙනසක් තේරෙනවා ඇති. මොකද්ද? අපි ඕක ජීවිතේ කරගෙන නැහැ. අපි මාර ආතල්ලක ඉන්න ජෙන් එකක්. අපි වෙල් වල ක්‍රිකට් ගහලා තියෙනවා. අපි කෙල්ලෝ එක්ක ඇල්ලලා තියෙනවා. ලියුම් හුවමාරු කරලා තියෙනවා. උන්ට මැසේජ් දාලා තියෙනවා. ඔක්කොම හරි. ජීවත් වෙලා තියෙනවා. දැන් ඔයාලව ජීවත් කරන සීමාව ඩිවයිස් එකෙන් මෙම ලිමිට් කරනවා. ඒක කරන්න එපා. ඊළඟට ඇප් එකක් මීඩියම් එකක් කරගෙන පාඩම් කරන්න වෙලාවල් වලට එලාම් දෙන එහෙම ඇප් දාන්න එපා. ඩිවයිස් එකකට ඔයාලව හසුරවන්න දෙන්න එපා. ඔයාලා විසින් ඌමනා වෙලාවට ඒක පාවිච්චි කරන්න. ඔයාලා ඩිවයිස් එකක ගොදුරක් වෙන්න එපා. පැහැදිලිද? ඔයාලට පුළුවන් නම් ෆෝන් එක අතහැරලා ඉන්න අවශ්‍යතාවවලදී හැර අනවශ්‍ය දෙයකට ගන්න එපා. ළමයි මට මෙතන ඉඳන් එලාගෙන තියාගත්ත හැකි Apple ෆෝන්. නමුත් මම පන්තියට යනකොටත් ගේන්නේ නැහැ. හරිද? මම කිව්වේ Facebook account එක හදුවේ 2008. මට මගේ නමින් ස්ටාෆ් එකක් ඉන්නවා දිනේෂ් පුතුගල මීඩියම් ටීම් කියලා. DM Entertainment Private Limited කියලා ලිමිටඩ් එකක් තියෙනවා මට මේ කම්පැනි එකක්. ඔයාලා දන්නේ නැති වුණාට. ඒක සබ් එකක් තමයි DM Productions කියලා මේ ෆිල්ම් එක ඇහුවේ. රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. හැබැයි අපි ඔයාලා දැකලා තියෙනවද මාක් සකර්බර්ග් ඌ පොත් කියවනවා. ඌ ඉන්නේ 335 ගේම් ගහාරක කර මේක කර. නෑ ටී-ෂර්ට් එකක් ඇඳලා ඩිඩි මැද්දෙන් මාතල්ලක ඉන්නවා ඌ. අපිට මේක දීලා ඌ පොත් කියවනවා. තේරුණාද? මේ උගලට අහු වෙන්න එපා. නැත්තම් ඔයාලගේ තරුණ කාලේ නිකන් මෙම ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ගෙවිලා යයි. කරන්න එපා. මේකේ අනිසි විපාකය ස්ට්‍රෙස් බිල්ඩ් අප් වෙනවා. ඔයාලා ගොඩකට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔයාලගේ මූණු දකිද්දි සමහර ළමයිගේ දකිද්දි ඌ ප්‍රශ්නෙක ඉන්නේ. ප්‍රශ්නේ හොයලා බලද්දි WhatsApp එකේ කේස් එකක්. බලන්න ඔයාලට වෙලා තියෙන විපත. ළමයි ඔයාලට වෙලා තියෙන විපත බලන්නකෝ. ජීවිතේ ලස්සන කාලේ අනිත් එක මේ හොඳ තාක්ෂණික ලෝකෙක ඔයාලව එක ඩිවයිස් එක ගොඩක් වෙලා එක වෙන්න දෙන්න එපා. හරි? ඔයාලා ඒක හසුරවන්න. රයිට් අපි ලියමු